ඉල්වාදේ සම්බන්ධ අපේ TikTok ගිණුමහා ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා. Facebook පිටුවහා ප්‍රශ්න අහලා තිබ්බා. කෝල් කරලා තිබ්බා. YouTube නාලිකාවත් දාලා තිබ්බා. ඉතින් ගොඩක් කට්ටියට මේක ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න ගොඩාක් අහලා තිබ්බා. ඉල්වාදේ හැදෙන්නේ දවල්ට ඉර දිග අහලා තියෙනවා. ඉල්වාද කියන්නේ ඉල්වා හතය. ඉරේ වර්ධනයත් එක්ක ඇතිවෙනා වූ කැක්කුම. ඉල්වාදය. එතකොට මේක විශේෂයෙන් ඇතිවන්නේ උදෑසන 8-9 පහෝග යනකොට ටික ටික වර්ධනය වෙලා දවල් 12ට උච්ච වෙලා ටික ටික ඊට ඉර බැහැ යනකොට අඩු වෙනවා. එහෙම වෙන්නේ ඉරේ නැගීමත් එක්ක ඇඟේ පිත කෝප වෙන නිසා. ඇඟේ පිත කෝප වෙලා ඒක ලේත් එක්ක හිතට ගිල්ලා හැදෙන්නේ. හැබැයි මේක රැටත් වැඩි වෙනවා. දැන් රැට අපි ඇහැවල් නැහැනේ. හැබැයි රැට අපි බුදි. නිදාගෙන ඉන්නේ. ඒ වුණාට මධ්‍යම රාත්‍රියේදී ඇඟේ පිත කෝපයි. ඒ මධ්‍යම රාත්‍රියේදී පිත කෝප වෙන කාල සීමාව රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර කාලයේදී පිත වාදනය නිසා ඉල්වාදය ඇති වෙන්න පුළුවන්. සැර කෑම කන්නව බැරිද? බෑ. සැර කෑම කන්නත් බෑ, මිනිස් කන්නත් බෑ. මේ දෙකම කෑවොත් මේ ඉල්වාදය වාදනය වෙනවා. හේතුව ඇඟේ මේ රෝගයට රෝග මූල වෙන්නේ පිත. පිත නිසා මේක ඇති වෙනවා නම් පිත වර්ධනය කරන්නා වූ ආහාර පාන වලින් මේ රෝගේ වර්ධනය වෙනවා. සුව වෙන්නේ නැහැ. බෙහෙත් ගන්න ගමන් මේවා කනවා නම් මේ රෝගේ හොඳ කරන්න බෑ. తాවකාලික යටපත් වීමක් විතරයි කරන්න වෙන්නේ. ඒ නිසා ඉල්වාදයට බෙහෙත් ගන්න ඕන කෙනෙක් මුලින්ම මේ උෂ්ණාධික ආහාර පාන රාත්‍රී නිදි මැරීම වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. මානසික ආතතියටත් ඉල්වාද ඇති වෙනවා. ඔව්. යම් කිසි කෙනෙක්ට මානසික ආතතිය තියෙනවා. එයාට ඉල්වාද ඇති වෙනවා. සමහර කට්ටිය කියන අපි උෂ්ණ දේවල් කන්නේ නැහැ, එයාට නිදි මරන්නේ නැහැ. හැබැයි අපිට ඉල්වාද ඇති වෙලා. හේතුව හොයලා බලද්දී මෙයා සංගවුණු මානසික රෝගයක් තියෙන කට වෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්නයක්, මුදල් ප්‍රශ්නයක්, එහෙම නැත්නම් සමාජ වෙන ප්‍රශ්නයක්, කාටවත් කියාගන්න බැරි දෙයක්. මේ ඕනෑම තත්ත්වයක් තිබිලා එයා කල්පනා කරලා ඇඟේ උෂ්ණ වැඩිවෙනවා. විශේෂයෙන් කේන්ති ගන්න කට්ටියට. ඇඟේ පිත වැඩි වෙනවා. එයාට මේ යුගාවදය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මානසික ආතතිය කියනවා කාරණාවේදී මේ රෝගය ඇති වෙන්න පුළුවන්. පීනසයි යුගාවදය කියන්නේ දෙකක්ද? දේශීය දෙකම පීනස් වර්ග 13ක් තියෙනවා. ඒ 13න් හැම පීනසකටම ඔළුව හැක්කම එන්නේ නැහැ. හැම පීනසකටම සොටු ගන්න නැහැ. හැබැයි සමහර පීනස් වර්ග තියෙනවා ඒකට ඔළුව හැක්කම වෙනවා. ඒ වුණාට ඒක ඊවාදේ නොවෙන්නේ මේක දවල්ට වැඩි වෙන්නේ නැහැ. මේ ඔළුව හැක්කම වෙන්නේ පීනස සඳහන් එක උදේටයි හවසටයි විතරයි. දවල්ට ඇති වෙන්නේ නැහැ. හැබැයි ඊවාදේදී උදේටයි හවසටයි එන්නේ දවල් කාලෙන් සහ මධ්‍යම අවස්ථාවේ තමයි මේක ඇති වෙන්නේ. ඒ නිසා මේ කාලවකෝණ දෙකෙන් වෙන් කරලා ගන්න පුළුවන් පීනස සහ ඊවාදේ කියන්නේ රෝග දෙකක් බව. ඊවාදේ පරම්පරාවෙන් එනවද? ඊවාදේ පරම්පරාවෙන් එනවද? මේ රෝගය පරම්පරාවෙන් එනවා කියලා සඳහන් කිරීමක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක්ගේ පරම්පරාවේ උෂ්ණාධික රෝග ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. අන්නේ කට්ටියට ඊවාදේ තියෙන හැකියාවක් තියෙනවා. හේතුව එයා උෂ්ණය සහිතව ඒකේ පිත ප්‍රකෘතියක් සහිතව උත්පත්ති ලැබුවොත්. එහෙම නැති වුණොත් මේක ඇති වෙන්නේ නැහැ. මත්පැන් වලට මේ ඉල්වාදේ වැඩි වෙනවද? ඔව්. මත්පැන් මගින් ඇඟේ උෂ්ණාධික භාවය වැඩි කරනවා නම් උෂ්ණාධික භාවය නිරන්තරයෙන් මත්පැන් එක වැඩි වෙනකොට මේ ඉල්වාදය ඇති වෙනවා. ඇති වෙලා ඒක වර්ධනය වෙනවා. කොච්චර බෙහෙත් එකක් හොඳ වෙන්නේ නැහැ. ඉල්වාදයට බෙහෙත් ටිකක් තැපෑලෙන් ගෙන්න ගන්න බැයිද? තැපෑලෙන් නාඩි බන්ධන ඉස්සලාක තැපෑලෙන් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ. මොකද අපි කරන්නේ රෝගියාව සුවපත් කිරීමක් රෝගියාගේ රෝගයේ මූලය පරීක්ෂා කරලා. එයාගේ ඇඟේ තියෙන තත්ත්වය බලලා, එයාගේ ඇඟේ තියෙන වෙනත් රෝගකට පරීක්ෂා කරලා, එහෙම නාඩි චිකිත්සාවක් වගේ තමයි මේක හොඳ කරන්නේ. ඒ නිසා අපිට තැපෑලෙන් බෙහෙත් කරලා මේක හොඳ කරන්න බෑ. ඊවාද රෝගීන්ට ක්ෂණික කරන්ටම් පොඩි අත්බෙහෙතක් මුකුත් නැද්ද? එන්න දුර වැඩි. ඔව් සමහර කට්ටිය එහෙම වෙනවා. මොකද අපි ප්‍රතිකාර කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ, කෝණෑගල දිස්ත්‍රික්කයේ සහ පේරාදෙණිය පමණයි. ඒ නිසා මේ ඊට එහා දුර වෙන කට්ටිය සමහරට එන්න බැරි වෙන්න පුළුවන්. මං පුංචි අත්බෙහෙතක් දෙයක් කියන්නම් එහෙම කට්ටිය කරන්න. පළවෙනි දේ තමයි මේ ඊවාද රෝගීන්ට හොඳට නිකපොල් ටිකක්, දෙහිකොල් ටිකක් තම්බලා කුමාලේ ඇල්ලීම. එහෙම කරනකොට මේ ඊවාදේ තියෙන තදබල ගතිය අඩු වෙනවා. ඊළඟට ඊවාද රෝගීන්ට පුළුවන් සූදු ටිකක් කබලේ බැදලා ඒක කුඩු කරලා දවසක සැරයක් හෝ දෙකක් කෝපි වගේ වක් කරලා බොන්න. එතකොට මේක යම් ප්‍රමාණයක් අඩු වෙනවා. සීම්බලා කොළ, උපමේනිය, කතුළු උණු
මෙන්න මේ කියනවා 3. හොඳට කොටලා පොඩි පොට්ටනියක් හදලා නල්ලේ තලතල ටිකක් ගාලා තවන්න. එතකොටත් මේ විවාදය ඇති වෙනවා. අඩු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක්ට මේ ටික කරලා අඩු වෙන්නේ නැත්නම් හොඳම දේ තමයි සම්මත ආසන්නයේ ඉන්න වෛද්‍යයෙක් හම්බෙලා ප්‍රතිකාර ගැනීම.